Hello everyone. සාර්ථකත්වයට යනකොට ඇතිවෙන ප්‍රධාන බාධාවක් සහ ඒකට තියෙන විසඳුමක් කියන්නද? හරි? අපිට හිතෙනවානේ හරි මහන්සි ඇති දැන් මේක වර්ක්අවුට් වෙන්නේ නැති වෙයි, මේක හරියන්නේ නැති වෙයි, මේක සෙට් වෙන්නේ නැති වෙයි. ඒ වගේ අපිට ඕන තරම් කලකිරෙන පසුබසින අවස්ථාවන් තියෙනවානේ. අනේ ඒ වගේ වෙලාවට මතක් කරගන්න මෙන්න මේ කතන්දරය. අපි පුංචි කාලේ ඉඳන් අහලා තියෙනවානේ සූර්යකාන්ත මල සූර්යයා පැත්තටම හැරෙනවයි කියලා. ඒකේ සයන්ස් එකක් තියෙනවා. ඒක වෙන මෙකැනිසම් එකට කියනවා මොකක්ද ඒකට කියන්නේ? heliotropism. Yes. heliotropism. Yes. heliotropism. Right? ඒතර සූර්යකාන්ත මල මොන බාධකයක් ආවත් දේශගුණික කාලගුණික තත්ත්වයන් මොකක් වුණත් සූර්යයා පැත්තටම හැරෙනවා. Right? සූර්යකාන්ත මලට එයාගේ හෙවණැල්ල කවදාවත් දකින්න හම්බෙන්නේ නැහැ. මොකද එයා හැමතිස්සෙම ආලෝකයේ පැත්තට හැරිලා තියෙන්නේ. එනිසා දරුවෝ මේ ආලෝකයේ පැත්තට හැරිලා ඉන්න කෙනෙකුට තමන්ගේ හෙවණැල්ලවත් බාධාවක් වෙන්නේ නැහැ. ඒක විශ්වාස කරන්න. හරි? සාර්ථක වෙන කෙනෙකුට තියෙන ප්‍රබල පොසිටිව් ලක්ෂණයක් තමයි තමන්ගේ විශ්වාසය. හරි? එයා පොසිටිව් දේවල්ම ફોකස් කරන්න ඕන. හැමදාම මොන තත්ත්වයේ වුණත් විනාඩි 5ක් විනාඩි 10ක් වැය කරන්න ඔයාගේ පර්සනැලිටි එක හදාගන්න. ඔයාගේ මයින්ඩ්සෙට් එක හදාගන්න. හරි? ඒක දක්ෂකමක්. ඒක හැමෝටම බෑ. ඔයා දන්නවද සූර්යකාන්ත මල සූර්යයාත් එක්කම දවසම ගමන් කරනවා. හරිද? රාත්‍රී කාලේට මොකද දන්නවද වෙන්නේ? ඒ මල අහපොත් තනියම අනිත් පැත්තට හැරෙනවා. ඊළඟ දවසේ ඉර උදාවට සෙට් වෙන්න. හරි? එයා හැම තප්පරයකම සූර්යාම අපේක්ෂාවෙන් ඉන්නවා. අඳුරු දවසක් වුණොත් එහෙම, ඒ කියන්නේ සූර්යා දකින්නවත් නැති දවසක් වුණොත් එහෙම නැගෙනහිර පැත්තට හැරිලා ඒ විදිහටම සෙට් වෙලා ඉන්නවා. කොයි මොහොතක හරි සූර්යා උදා වෙයි කියලා. පොසිටිව් වෙන්න අතරින්න එපා. ඔයාගේ හීනේ ඔයාගේ අරමුණේ රහ දන්නේ ඔයා. දැන් මොන කට්ටක් කෑවත් මොන ප්‍රශ්න තිබුණත් ඒ ඔක්කොම ඉවරයි අපි දවසක අපට ඕන තැනට ගියාපුවා. එහෙම නේද? නේ? අර ඕනම අමාරු වැඩක් දවසක ලේසි වෙනවා. ඕකේ? ආලෝකයේ පැත්තට හැරිලා ඉන්න මිනිස්සෙකුට තමන්ගේ හෙවණැල්ලවත් බාධාවක් වෙන්නේ නැහැ. එක්සප් නෙගටිව් සිටුේෂන්ස් එන්වයරන්මන්ට්ස් තියෙනවා මිනිසුන්ගේ. එහෙම ප්‍රශ්න තියෙනවා. හැබැයි ඒ හැම ප්‍රශ්නයක්ම මගහැරෙන විසඳිලා යන එක මොහොතක් එනවා. ඒ වෙනකන් සූර්යා පැත්තටම හැරිලා ඉන්න. Right? Okay, sunflowers.